Problem SL. හැමෝටම අද සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මෝටරේ සම්බන්ධව පොඩි අත්හදා බැලීම. මේ જાතිය මෝටර සාමාන්‍යයෙන් භාවිතා වෙන ඔය වෝල් ෆෑන් වල ෆෑන් එක වටේට රොටේට් කරන්න භාවිතා කරලා තියෙන්නේ මෙන්න මේ જાතිය මෝටරයක්. මේක එච්චර ලොකු මිලක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් ඔන්ලයින් ගෙන්න ගන්න ඔය ඩරාස් එකේ වගේ තියෙනවා මම දැක්කා 445ට විතර. දැන් මේ වගේ මෝටර එකකින් අපිට ගොඩක් වැඩ කරගන්න පුළුවන්. සාමාන්‍යයෙන් දැන් මේක වීල් සෙට් එකකුත් එක්කයි එන්නේ ඇතුලේ මෝටරේ. මේකෙන් පුළුවන් අපිට පොඩි පහන් කූඩුවක් අරගව ගන්න වගේ වැඩකටත් මේ මෝටරේ භාවිතා කරන්න පුළුවන්. අද මම මේ මෝටරේ පිළිබඳව රිවිව් වීඩියෝ එකක් නෙමෙයි ගේන්නේ. මේ අහම්බෙන් වගේ පොඩ්ඩක් මේ net එක ඇතිච්ච කාරණාවක් තියෙනවා ඔයගලන්ට පෙන්නන්න. මම මුලින් මේක පෙන්නලා ඉන්නම්. ඔන්න බලන්න. දැන් අපි මුලින්ම දැන් මේ මෝටර එකේ වයර් දෙක මල්ටිමීටරයට මේ විදිහට සම්බන්ධ කරගෙන ඉමු. හරි. දැන් මේක මේ මෝටර එක අරපො ගන්න ඕන. උඹලට මේක පෙන්නන්න. බලන්න මේ මල්ටිමීටරේ දිහා. දැන් AC පරාසයට දාලා තියෙන්නේ. බලන්න වෝල්ටේජ් එක. 100න් එහා පැත්ත පෙන්නනවා. පෙළ සමහර වෙලාවට 200 ගණනුත් පෙන්නනවා. දැන් මෙච්චර අගයක් පෙන්නනවා නම් අනිවාර්යයෙන්ම අපිට හෝම් යූස් කරන බල්බ් එකක් මේකෙන් දැල්ව ගන්න පුළුවන් වෙන්න ඕන. අපි බලමු ඒකත් පුළුවන්ද කියලා. හරි. මේ වයර් දෙක සම්බන්ධ කරගත්තා. වෙන කොහෙටවත් මේ වයර් සම්බන්ධ කරලා නැහැ. දැන් මේකට දාලා තියෙන්නේ මේ 230ට දැල් වෙන බල්බ් එකක්. හරි. දැන් අපි මේ කරකෝල බලමු. මේරනේ බල්බ් එකත් හොඳට දැල් වෙනවා. මම මේකේ ලයිට් එක නිමලා වලට දාලා පෙන්නන්නම්. මේරනේ හොඳ එළියකින් මේක දැල් වෙනවා. ඔයගොල්ලෝ මොකද හිතන්නේ මේ සම්බන්ධව? මේකෙන් අපිට මොන වගේ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්ද? ඔයගොල්ලන්ගේ මතෙත් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. දැන් මේ මෝටර එක මේ පිච්චිච්ච එක මම ගලවලා බැලුවා ඇතුලේ. දැන් මේ තියෙන්නේ මේ මෝටරේ ඇතුලේ තිබ්බ කොයිල් කම්බි. යා කේස් ගස් වගේ කොයිල් කම්බි තමයි තිබ්බේ. මේකේ ලොකු ඇම්පියර් එකක් නම් බලාපොරොත්තු වෙන්න බෑ. මගෙත් පොඩි අයිඩියා දෙක තුනක් තියෙනවා. අත්හදා බලලා සාර්ථක වුණොත් අනිවාර්යෙන් වීඩියෝ එකක් ගේන්නම්. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. channel එක subscribe කරපු නැති කවුරු හරි ඉන්නවා නම් channel එක subscribe කරලා යන්න. ඒ වගේම ඔයගොල්ලන්ට මේකෙන් ඔයගොල්ලෝ හිතන්නේ මේකෙන් මොන වගේ වැඩක් කරගන්න පුළුවන්ද කියලා. අන්න ඒ වගේ දෙයක් ඔයගොල්ලන්ට හිතෙන දේ යටින් කමෙන්ට් එකකුත් දාගෙන යන්න. එහෙනම් මම අදට වීඩියෝ එක අවසන් කරනවා. Problem SL. Press the subscribe button.